ගිය දවසක බරණැස සාම කුමරු කතා පුවත මට අවසර බුදු හිමියනි පහදන්නට දහමේ අරුත වනගතෙහි තපස් දමින් පින්දම් කරන පවුලක් වාසය කළ බොහෝ සතුටින් ඒ දෙදෙනා බොහොම කලක් ඒ පවුලට ගාව ඉපදි සාම කුමරු නමින් පුතෙක් ඒ පුතුගෙත් මව්පියෝ වගේ කරුණා ගුණ තිබුණා මෙරක් මව්පියෝ සමගින් සතුටින් සාම කුමරු කල් ගෙවන්නේ පෙර භවයක කරපු පවක් මව්පියනට ඵල දෙන්නේ නාගයෙකුගේ විස සිරුරට ඇතුළු වෙලා මව්පියනට ඇස් දෙක නොපෙනී යනවා කිසිවක් නොපෙනෙන තරමට සාම කුමරුගේ ටික ටික ලදරු වයස පසු වෙන්නේ මෙත් දෙක නොපෙනෙන මව්පියෝ හට කුමරුයි සලකන්නේ වනයේ වන සතුන් පවා කුමරු එක්ක යාළු වෙන්නේ වනයේ පුරා සතුන් එක්ක තමයි කුමරු කල් ගෙවන්නේ සාම කුමරු මව්පියන්ට ඔසුපෙන් අරගෙන එන්නට යන අතරේදී එකතු වුණා මුවන් රැළක් කුමරු අතට සාම කුමරු ටිකක් වෙලා මුවන් එක්ක කල් ගෙවන්නේ ඒ අතරේදී බරණැස රජු වනයේ දඩයමේ යන්නේ මුවන් රැළක් සිටිනු බලා ඒ දෙස රජු නෙත යොමන්නේ දුනුහියක් අත අරගෙන මුවන් දෙසට වෙර අදින්නේ මුසිතුයි ලෙස හි පහරින් කුමරුගේ ඇඟ පසුරු වෙන්නේ සිහිසුන් වී සාම කුමරු හිටි හැටියෙම බිම වැටෙන්නේ බොහොම දුකින් රජතුමා කුමරුන් වෙත දුවගෙන එන්නේ බොහොම හෙමින් කුමරුන්ගෙන් විස්තර කපු විමසන්නේ කුමරුගේ මව්පියන් සොයා රජු වන ගැබ තුලට යන්නේ සාම කුමරුගේ මව්පියෝ හට රජු මේ දුක කියන්නේ කිසිවෙකුට හිරිහැර නොකරන පින්වර කුමරුන් මට මොකක්ද මේ සිදු උණු කියමින් මව්පියෝ හඬයි එවිට මව්පියෝ පැතු තපස් දමින් කුමරුන්ගේ කරුණාවෙන් මව්පියෝ හට නෙත් සුව වී කුමරුත් නැගිටින වසුවෙන් ලැබින් අනුවයි පින්වත අපහට එය පලක් වෙන්නේ මේ කතාවේ අවසානෙත් ඒ බව පැහැදිලි කරන්නේ සාම කුමරු කතා පුවත අද මෙතකින් නිම වෙනවා අසුව ඔබටත් කියුමෙමටත් මතුව නිවන හිමි වේවා සාම කුමරු කතා පුවත අද මෙතකින් නිම වෙනවා ඇසුව ඔබටත් කියුමෙමටත් මතුව නිවන හිමි වේවා